Hey guys, ඉතින් ඔයාලට වෙල්කම් විමු ට්‍රැවල් සිටි එකට. ඉතින් මෙතන මේ ලොකේෂන් එකේ තමයි මම වාහනේ පාකින් එකට දැම්මේ. ඉතින් මේ එන කෙනෙකුට මෙතන පාකින් ලොට් එක ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් මේ මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් ඇවිල්ලා මේ දිගටම වාහන දාන්න පුළුවන්. ඉතින් සකුරා මේ ටිකේ සකුරා ෆෙස්ටිවල් හින්දා ඉතින් කේක ෂොප් තියෙනවා කෑම කඩ. ඉතින් මම මෙතන ලොකේෂන් එක මේ යටින් දාන්න. මේ ඔයාලා එන කෙනෙක් ඉන්නවනම් ඉතින් මේ මෙතන වාහන පාකින් කරන්න. මොකද මේ ආවට වාහන පාකින් කරන තැන් ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා මේ ලොකේෂන් එකේ වාහනේ දාලා මෙතන ඉඳලා පොඩි දුරක් තියෙන ලොකේෂන් එකට. ඉතින් මෙතනින් දාලා යනවා නම් ගොඩක් පාසුයි. එහෙනම් එකතු වෙලා ඉන්න අපි යන ලොකේෂන් එකට. ඉතින් අපි ආව දැන් චිතුරිගා ෆුචි ග්‍රීන් වේ එකට. ඉතින් මම මේකට මේ ආපු දෙවනි පාර. වැදගත්ම දේ තමයි බෝට් රයිඩ් එක. ඉතින් ඒ වගේම කපල් එකකටත් පට්ට පර්ෆෙක්ට් ප්ලේස් එකක්. ඉතින් අපි යන් ඉස්සරහට කොහොමද කියලා බලන්න. ඉතින් අපිට මේ මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ දෙපැත්තෙන්ම අපිට ගිය හැකි මේ සකුරා ගස් යට දිගටම ඇවිදගෙන ගිය හැකි. ඉතින් මේ view එක කියලා වැඩක් නැහැ. මම ආසම ලොකේෂන් එකක්. ඉතින් අපිට මෙතන පුළුවන් මෙතන පොඩි view point එකක් වගේ තියෙන්නේ. ඉතින් අර එහෙ බෝට් උපදින ඒ ඔක්කොම පේනවා. ඉතින් මෙතන ඉඳගෙන කට්ටිය අද සෙනග වැඩි. ඉතින් මේ ෆොටෝ එකක් ගහලා ගොඩක් වෙලා ඉන්න බෑ. ඉතින් ෆොටෝ එකක් අරගෙන පොලිමට යන්න තියෙන්නේ. ඉතින් මේ පාර දිග ඉස්සරහට යන්න ඕනේ. මේ ටිකට් ගන්න ප්ලේස් එකත් මැද හරිය තියෙන්නේ. ඉතින් ලස්සන හැමදේම ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න. ඉතින් එහෙනම් අපි යන් ඇතුළට. ඉතින් මේක ජපානයේ ලස්සනම කාලයක්. ඉතින් ජපානයේ සකුරා ෆුල් බූන් වෙන්නේ මේ කාලෙට. ඉතින් සකුරා පිපුණාම ඉතින් වැඩි කාලයක් නැහැනේ. සති දෙකක් සති තුනක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ සකුරා මල් පාර වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ආයෙ ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේලයේදී තමයි සකුරා මල් පිපෙන්නේ. ඉතින් මේ කාල සීමාව ඇතුළත මේ වගේ ලොකේෂන් වල අපිට යන්න එන්න බැරි වෙන තරමටම සෙනග ඉන්නවා. එහෙනම් ඔයාලා එකතු වෙලා ඉන්න. ඉතින් මේ බලන්නකො කට්ටිය බෝට් උපදින විදිය. ඉතින් මෙතන එන හැමෝම ඕකට තමයි වැඩිපුර ආස කරන්නේ. කොහොමද view එක? ෆිල්ම් එකක් වගේ නේ. මාරම ලස්සනයි. ඉතින් මෙහෙම තැන් වලට ආවම හිත කාම් වෙනවා. මේ නේචර් එකත් එක්ක ඉන්න එක තමයි මේ තැනේ රියල් බියුටි එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඉතින් බෝට් රයිඩ් එක ස්ටාර්ට් කරන්න අන්න අර අතන
ඔයාලට පේනවද දන්නේ නැහැ. මම zoom කරලා පෙන්නන්න. මේ තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලා තමයි boat ride එක start කරන්නේ. ඉතින් මෙතන උඩ තියෙනවා view point එක. අපි එතනට යන් තව දෙයකින් මේ වෙලාවේ නම් එතන සෙනග ඉන්නවා සෑහෙන්න. ඉතින් මම දැන් එතනට යනවා. ඉතින් මෙතනින් boat ride එක පටන් අරන් අතන අර හරියේ ගහලා තියෙනවා මේ ඉනිහිටවල තියෙනවා. ඉතින් එතෙන් එහාට යන්න බෑ. ඉතින් මෙතනින් පටන් අරගෙන ඔහොම අපි අර පටන් ගත්ත ඇලේ මුල් තැනට එනකන් එතනට ගිය හැකි. මම boat ride එකේ ආසම තැන තමයි මෙන්න මෙතන ගහ තියෙන තැන. ඉතින් එතන ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න වීඩියෝ වලට මාරම ලස්සනයි. මෙන්න මෙතන ගහ ළඟ. ඉතින් මම boat ride එකේ ගියාම මම ඔයාලට එතන පෙන්නන්න ෆොටෝස් වීඩියෝ අරගෙන. ඉතින් පුළුවන් තරම් ලස්සන තැන් ඔයාලට ෆිල්ම් කරලා පෙන්නන්න. ඉතින් එකතු වෙලා ඉන්න Pimu Travel City මගේ YouTube channel එකත් එක්ක අපි යන් ඉස්සරහට. ඉතින් මේ තියෙන්නේ මෙතනින් තමයි boat ride එක ඉවරලා exit වෙන්න තියෙන්නේ. guys, ඉතින් මං මේ ටිකට් ගන්න තැනට ආවා. ඉතින් මේ අද මං ආපු ගමන් කිව්වනේ අද කට්ටිය වැඩි කියලා. ඉතින් අපිට ටයිම් එක හම්බුනේ හවස 3 ඉඳලා 3:00 වෙනකම්. ඉතින් මේක තමයි ටිකට් එක. මේ හවස 3 ඉඳලා 3:00 වෙනකම් තමයි අපේ ටයිම් එක හම්බුනේ. ඉතින් දැන් වෙලාව 12:57යි. ඉතින් මේ හරි අපි ෆොටෝ ටිකක් ගැහුවා. ඉතින් මේ මගේ Instagram එකේ මම අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලත් ඒවා ගිහින් බලන්න. මේ ලස්සන ෆොටෝ කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් 3 වෙනකන් මොකද කරන්න කියලා තමයි අපිත් කල්පනා කරේ. අන්න යන්නත් ඕනේ බඩගිනි. ඉතින් මේ ඉන්නේ ටිකට් අරගෙන මේ ටයිම් එකේ යන්න ඉන්න කට්ටිය. ඉතින් මෙහෙම අතනින් තමයි මේ අපි ටිකට් එක ගන්න ඕනේ ගිහිල්ලා ටිකට් එක අරගෙන පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් එතකන් වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනේ. අපිට තියෙන 3ට. ඉතින් අපි 3ට ආපුවාම අපි මේ පොලිමට ඇවිල්ලා ඉන්න ඕනේ. පොලිමේ ගිහිල්ලා තමයි ටිකට් එක ගන්න පුළුවන්. guys, ඉතින් මේ අපි කන්න කියලා රෙස්ටුරන්ට් එකක් හොයාගෙන ගියා. ඉතින් රෙස්ටුරන්ට් මේ හරිය තියෙනවා ටිකක් දුර තියෙන්නේ. මොකද මේ අපි ලොකේෂන් එක ළඟ තමයි වාහනේ පාකින් එකට දැම්මේ. ඉතින් මේ රෙස්ටුරන්ට් එකක් හොයන්න ටිකක් දුර යන්න ඕනේ. මොකද අපිට මේ boat ride එකේ වෙලාව තියෙන්නේ 3ටනේ. ඉතින් දැන් 2යි වෙලාව. ඉතින් අපිට ගිහිල්ලා කාලා එන්න වෙලාවක් නැති හින්දා අපි යන පාරේ හම්බුණා මෙතන 7-Eleven එකක්. ඉතින් අපි ඒකෙන් දවල්ට කෑම කෑවා. ඉතින් රැට අපි මෙහෙම අක්කලා ගෙදර යන හින්දා අපි මෙතනින් දැන් දවල්ට පොඩි දෙයක් කෑවා. මොකද අපිට විශේෂ තමයි boat ride එක. ඉතින් ඒක මිස් කරගන්න බෑනේ. මොකද අපි දැන් ඒක මිස් වුණොත් එහෙම අද සමහර වෙලට අපිට ටිකට් ගන්න බැරි වෙයි. මොකද අපි දැන් එතනින් එද්දී ගේට් එක වහලා තිබ්බේ. ඉතින් පස්සේ ආපු කට්ටිය පොලිමේ හිටියා දන්නේ නැහැ මොකද මේ ටිකට් ගන්න පුළුවන්ද බැයිද කියලා. ගේට් එක වහලා තිබ්බේ. ඉතින් දැන් අපිට මේක මිස් වුණොත් අපිට boat ride එක යන්න වෙන්නේ නැහැ නේ. එතකොට අද ආපු එකෙන් තේරුමකුත් නැහැ. ඉතින් දැන් අපි කරපු වැඩේ හොඳම දේ මෙතන 7-Eleven එකකින් කෑවා. ඉතින් ආම්බෙන් හම්බුනේ. ඉතින් 7-Eleven එකට ආපුවාම බලන්නකො මේ පාරේ ලස්සන. මේ පාර මාරම ලස්සනයි. ඉතින් මේ තමයි 7-Eleven එක. මේ පාර
බලන්න වටපිටාවේ මාරම ලස්සනක් තියෙන්නේ. නිලවන්න එකේ ඉඳලා බෝට් රයිඩ් එක යන තැනට තමයි දැන් ආවේ. ඉතින් ඔයාලට කිව්වේ මේ view point එකක් තියෙනවා කියලා. මෙතන උඩ මේ තියෙන view point එක. ඉතින් ඉස්සෙල්ලා වගේම තමයි තාමත් සෙනග හිටියා කියලා බෑනේ. අපි ගිහින් view එක බලමු. ඉතින් මෙතන view එකේ ඉඳලා කට්ටිය ෆොටෝ ගන්නවා මේ මාරම ලස්සනයි. ඉන්න බලන්න ලස්සන. Yeah, it's really like okay. Yeah. ඉතින් guys බලන්න මේකේ view එක මාරම ලස්සනයි. මේ තියෙන්නේ. එතනින් තමයි බෝට් එකට නගින්න තියෙන්නේ. අතනින් ඇවිල්ලා ටිකට් අරන් ඇවිල්ලා මෙතනින් පොලිමේ ඇවිල්ලා එතනින් තමයි බෝට් එක නගින්න තියෙන්නේ. guys ඔයාලට මොකද හිතෙන්නේ මේ ලොකේෂන් එක ගැන? ඔයාලට හිතෙන අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් වෙලාව 2:00යි. තව හරියටම පැය භාගයකින් අපිටත් මේ බෝට් රයිඩ් එක යන්න පුළුවන්. ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඉතින් බෝට් රයිඩ් එක ගිහිල්ලා ඔයාලට ලස්සන ෂොට් වීඩියෝ කරලා මම පෙන්නන්න. එතනම කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැති දර්ශනයක්. guys ඉතින් ඔහොම තමයි අපි බෝට් රයිඩ් එක ගියේ. ඉතින් මේ ඔයාලට ප්‍රයිස් එක කියන්න බැරුණානේ. මේ අද මේ පැය භාගයේ ටිකට් එක ඉවර වෙලා තිබ්බ. ඉතින් අපි පැයේ ටිකට් එක තමයි ගත්තේ. ඒක දෙන්නටම ජපාන් යෙන් 3000යි. ඉතින් මේ ඒ 3000 පැයකට ඉතින් මේ අපි රයිඩ් එක ගිහින් එන්න පැය භාගයක් විතර පරක් වුණා. පරක් වුණාට පස්සේ අපිට තව වැඩිපුර යෙන් 1000ක් ගෙවන්න උනා. ඉතින් ඔක්කොම යෙන් 4000ක් ගෙවුවා. ඉතින් මේ ගිය අවුරුද්ද මීට වැඩිය ගාණ අඩුයි. මේ අවුරුද්දේ ගාණ වැඩි වෙලා. ඉතින් මේ
ඔහොම තමයි අද දවස මෙහෙම ගෙවුනේ. ඉතින් සෑහෙන මහන්සි අද ඇවිද්දා. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා හැදුවේ. ඉතින් තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න Remove Travel City. ඉතින් Instagram, Facebook ඒවත් follow කරන්න. ඉතින් ඔයාලගේ අලුත් අදහස් තියෙනවා නම් ඒවා comment එකක් දාන්න. මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා නම් ඒවත් comment එකක් දාන්න. ඉතින් මම දන්න දෙයක් නම් මම ඒකට reply කරන්න. ඉතින් ජපානයේ ලස්සන තැන් එක අලුත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බුනොත් එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. Remove Travel City මතක් කරලා subscribe කරන්න. එහෙනම් ජය වේවා.